අපි බලමු අපේ මේ අවුරුද්දේ නුවරඑළිය ට්‍රිප් එක කොහොමද ගත වුණේ කියලා. ඉතින් මේ ට්‍රිප් එකේ මම හිතාගෙනම ගියේ බ්ලොග් එකක් කරනවා කියලා. අපි ගෙදරින් යන්න පටන් ගත්තේ පාන්දර 3:00ට 4ට විතර. අදාගෙන චිල් එකේ නුවරඑළියට යනවා. ඊට පස්සේ අපි කන්න නැවැත්ත උදේට මෙන්න මේ ප්ලේස් එකේ ඒතන කෑම හරිම රහයි. ඉතින් මේ අපි ඉස්සරහ ගෙදර අයියා. ඊට පස්සේ අපි කෑවා. කාලා ආයෙමත් යන්න පටන් ගත්තා. මෙන්න මෙතන අපි නැවතලා චූටි ෆොටෝ ටිකක් ගත්ත කට්ටියත් එක්ක. මේ තැන හරිම ලස්සනයි. ඊට පස්සේ එතනින් අපිට ගත්ත මෙන්න මේ වගේ කැම එකත් හරිම රහයි. ඊට පස්සේ අපි තේ බොන්න නැවැත්තුවා. තේ බීලා මේ අපේ අයියලා ෆොටෝ ගැහුවා. මෙයාලා අයියලා කිව්වට අංකල්ලා. අමාරු 11 විතර යනකොට අපේ අප්පාර්ට්මන්ට් එක ගාවට ආවා. මේ පේන අප්පාර්ට්මන්ට් එකේ රූෆ් টොප් එකට පේන view එක මාරම ලස්සනයි. හෙලිකොප්ටර් එක පවා යනවා පේනවා. ඔය ඇතින් පේන ගෙගිරල එකේ view එක නම් ආයෙත් සුපර්. අපි අප්පාර්ට්මන්ට් දෙකක් ගත්තා. අපිට මුලින්ම එකක් හම්බුණා. අනිත් එක තාම රෙඩි වෙන ගමන් කිව්වා තිබුණේ. ඉතින් මේ තමයි අපේ එක අප්පාර්ට්මන්ට් එකක්. අපි ආවේ හුඟක්ම පාන්දරින්. මේ රූම් එකක් ඔයාලට පේනත් මගේ පිටිපස්සෙන් එක්කෙනෙක් නිදි හොඳටම මහන්සියට. ඊට පස්සේ අපි පුදුම බඩගින්න හිටියේ. අපි කෑවයි කන වීඩියෝස් නෑ. මොකද ඒ තරම් බඩගින්න හිටියේ. මේ කාලා වොෂ් එකක් දාගෙන මම ගියා උඩට. මේ වෙලේ හැල්ලා හිටියේ මමයි මල්ලි නංගි විතරයි. අනිත් හැමෝම නිදි. මම උඩට යනකොට කට්ටිය සින්දුවක් දාගෙන චිල් එකේ වෙන ගමන් තමයි හිටියේ. මේ චෙෆ් අංකල් නම් හරිම හොඳයි. මේ තමයි ඒ ඩබල නංගි මල්ලි. මේ දෙන්න මේ හරිම සහයෝගයෙන් ප්ලේන් කරන. බයට දෙන්නම අත් හතරම තියාගෙන. අපි හිටවු මේ තැනට ඈතින් කානිවල් එකත් පෙනුණා. රෑට එහෙම මාර ලස්සනට මෙතන පෙනුණා. ඊට පස්සේ මායි නංගි චුටක් එළියට ආවා. තේ හදන නංගිලා දෙන්නා. මේ වෙලාව වෙනකොට කට්ටිය නැගිටලා හවසට තේ හදන ගමන් තමයි හිටියේ. මේ අපේ අම්මා බයින දැන් තේ බිව්වේ නැත්තම් හෙට උදේට තේ දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි තේ බිව්වා. ඊට පස්සේ අපි ලෑස්ති වුණා පබ් ලන්ඩන් යන්න. අපි කට්ටිය ත්‍රිවිල් වල තමයි ගියේ. පයින් ගිහිල්ලා පාරට ගිහිල්ලා ත්‍රිවිල් සරන් තමයි ගියේ. මේ අපි පාරේ පයින් යනවා ත්‍රිවිල් ගන්න. අපේ කට්ටියක් ගියා කලින් ත්‍රිවිල් වල. ඒගොල්ලෝ ගිහිල්ලා ටිකට්ස් අරගෙන එහෙම තිබ්බේ. අපි ටිකට්ස් ඔන්ලයින් තමයි බුක් කරලා ගියේ. මේ අපි ආවා එතනට. එදා ප්ලේ කරේ ඩැඩීලා. අපි යනකොට කොන්සර්ට් එක පටන් ගන්න තිබුණේ. ඉතින් අපිට පිටිපස්සේ තමයි ඉන්න ඕනේ. ඒ වුණාට පිටිපස්සේ හිටියද නෑ. අපේ තාත්තලා මාමලා ඇවිල්ලා ඊට පස්සේ එයාලා ගියා ඉස්සරහට. මේ ඉතින් අපි ඉන්නේ ටිකක් ඉස්සරහා. අපි ඉතින් ගිය වෙලා ඉඳන් කරේ මොකද්ද? නටපු එක. අපි මෙතනට ආවේ ලා සිනියෝරේ සිං කරනකොට. එයාගෙන් පස්සේ BNS ආවා. දැන් ඉතින් තියෙන්නේ නොනවත්තා නටන. මේ පිටිපස්සේ පේනවා ඇති අපි මාමලා තාත්තලා නංගිලා උඩ නැගලා ඉන්නේ. ඊට පස්සේ මාත් නැග්ග උඩකට නැගලා නැට්ටුවා. මට හම්බුණා චූටි යාළුවෙක්. එයා මන් දිහා බලාගෙනම හිටියේ. ඉතින් මම එයාගේ චූටි වීඩියෝ කෑල්ලක් ගත්තා. එයා හරිම කියුට්. ඊට පස්සේ අපි කරේ ඉතින් දිගටම නටපු එක තමයි. නටලා පාන්දර ජාමේ අප්පාර්ට්මන්ට් එකට ආවා. ඔන්න ඔහම තමයි නුවරඑළිය අපේ පළවෙනි දවසේ ඉවර වුණේ. ඔන්න ඉතින් මේ දෙවෙනි දවස් උදේ good morning කියලා මම ගියා පොල් දෙන්න අපේ වෙන අංකල්ට. ඊට පස්සේ මම මේ කාර්තිකද බලන්න කෙලියට යන්නේ අපේ තාත්තත් එක්ක. අපේ තාත්තත් එක්ක මම ගියා. අපේ තව කට්ටියක් ඇවිල්ලා හිටියේ ඒගොල්ලෝම බලන්න. එයාලා අයිස්ක්‍රීම් කන්න ඇසලා හිටියේ. මමත් ගියා අයිස්ක්‍රීම් කන්න යාළුවත් එක්ක. ඕන ඉතින් අපි අයිස්ක්‍රීම් කාලා ගෙදර එනකොට තාත්තා අයියාගේ ගොඩක් කාලෙකින් නම් හොඳම යාළුවා නටනවා. ඔයාලට මේ vlog එකේ ගොඩක්ම බලන්න වෙන්නේ අපි නටන ඒවා තමයි.
ඊට පස්සේ ආයෙමත් අපි අපේ තැනට ඇවිල්ලා ලෑස්ති වෙලා අපි ගියා නුවරඑළිය ග්‍රෑන්ඩ් එකට. ඒ හොටෙල් එක නම් හරිම ලස්සනයි. ලස්සනනේ. එදා අපේ මල්ලි කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තිබුණා. ඉතින් අපි ඒකත් එහෙදිම සෙලිබ්‍රේට් කරා. ඒකත් සෙලිබ්‍රේට් කරලා අපි ඊට පස්සේ කරේ නොනවත්තා ෆොටෝ ගහපු එක. ඊට පස්සේ අපි කාලා බීලා ඔක්කොම කරලා ටිකක් වෙලා එතන ඉඳලා ඊට පස්සේ අපි ආවා අපේ අපාර්ට්මන්ට් එකට. අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා ටිකක් රෙස්ට් කරලා අපි ගියා අපේ දෙවෙනි දවසේ ෂෝ එක බලන්න. එදා ප්ලේ කරේ ඇවටර් බෑන්ඩ් එක. ඒකත් පළවෙනි දවසේම වගේ සුපිරි. අපි එදා දවසත් හොඳට එන්ජොයි කරා ඒක නිසා. ඔන්න ඉතින් ඔහොම උඩ නැගගෙන නැටලා එදත් අපි මහ පාන්දර අපේ අපාර්ට්මන්ට් එකට ආවා. දෙවෙනි දවසත් අතිසාර්ථක ලෙස මේ විදියට ඉවරුණා. තව දවස් දෙකක් තියෙනවා. තුන්වෙනි දවසේ හතරවෙනි දවසයි. ඒ දවස් දෙකෙත් වීඩියෝ එකක් අරන් යනකම් අදට බයි.